හෙලෝ යාළුවනේ. ඉතින් ඔන්න මම ඔයාලට ගෙනල්ලා තියෙන අලුත්ම වීඩියෝ සීරීස් එකක්. මේ වීඩියෝ සීරීස් එක මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Python ගැන. ඉතින් මම මගේ මේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. මේ YouTube channel එකට මම තව මගේ යාළුවෙකුගේ වීඩියෝස් දානවා. එයා ගොඩක් hardware ගැන පැත්තට වැඩි කරලා ඔයාලට එයාගේ වීඩියෝස් බලලා ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා ලොකු. එයා Arduino programming කරන හැටි, ඒ වගේම එක සර්කිට් වලින් බඩු හදන හැටි වගේ දේවල් කියලා දෙනවා. ඉතින් මම programming තමයි ගොඩක්ම programming technical වගේ දේවල් ගන්න හදන්නේ. ඉතින් අපි පළවෙනි lesson series එක ඇරියට Python lesson series එක පටන් ගමු. ඉතින් Python වලදී ඔයාලට Python ඉස්සෙල්ලාම install කරගන්න ඕනේ. Python 3 version again 3 වලට වඩා උඩින් තියෙන ඒවා install කරගන්න නම් ඔයාලට Windows 8.1 වලට වඩා උඩ version එකක් ඕනේ. මම හිතනවා Windows 7 තියෙන කෙනෙක් නම් නැතුවද ඉන්නවනම් එයාට පුළුවන් Python 2 install කරගන්න. හැබැයි ඒකට libraries install කරන එක නම් ටිකක් අමාරුයි. අනිත් එක තමයි කියන්නේ Windows 7 වගේ තියෙන එක නා Windows 8 තියෙන එක නා ඒක නවත්තලා Windows 10 වලට එන්න පොඩි security updates ඒවට නෑ දැන්. හරි. ඉතින් මුලින්ම ඔයාලට ඒක කරගත්තට පස්සේ ඔයාලට තියෙන Python ඉතින් Python එකේ නිකන් ඔයාලට codes run කරලා බලන්න පුළුවන්. Python එකේ 3.1 වලට එනවා IDLE shell කියලා එකක්. ඒක ඔයාලට ඕනේ එකක් type කරලා දාන්න පුළුවන්. ඉතින් මම මෙතන print hello world කියලා දානවා. ඉතින් මේ hello world කියන එකේ කමා වලට අපිට දාන්න පුළුවන් වෙනස් විදියකම. හරිද? මේ කමාව අර තනි කමාවෙන් දැම්මත් එකයි උද්දෘත කමාව දැම්මත් එකයි. ඒත් අපි ඒක දාන වෙනස අපි පස්සේ ඊළඟ වීඩියෝ වලදී කතා කරමු. ඔයාලට මෙහෙම නිකන් කෝඩ් කරන්න වෙනවල් දැකලා තියෙනවා කෝඩින් වලදී ඒක ටෙක්ස්ට් ෆයිල් වල තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒ වගේම කෝඩ් කරන්න ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලට ඕන තැන right click කරලා new කියන තැන ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයා ගිහලා මොකක් හරි එතන ටෙක්ස්ට් select කරන්න ඕනේ. ටෙක්ස්ට් select කරලා මේ scene ඕන ඔක්කොම select කරලා ලියන්න ඕනේ. මේකට කැමති නමක් දීලා තිතක් තියන්න ඕනේ. මම දෙනවා python.py කියලා. py කියන්නේ Python වල extension එක. මෙතනට yes දෙන්න ඕනේ ඔයාලා. ඉතින් මම yes දෙනවා. මේ yes කියන බටන් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ වගේ ෆයිල් එකක් එනවා. ඉතින් මේක නිකම්ම අපිට කෝඩ් කරන්න පුළුවන්. ඒත් ඔයාලට ලීසි නෑ මේ වැඩේ කරන්න. ඉතින් ඒකට අපිට ඕනේ IDE එකක්. ඒකට ඔයාලට මේ Python 3 වලට හම්බෙනවා IDE එකක් නොමිලේම. ඉතින් ඒ IDE එකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒනට ඊට වඩා හොඳ IDE එකක් මම කියන්නම් PyScript. ඉතින් ඒක නැත්තම් ඔයාලට use කරන්න පුළුවන් PyCharm, Spider, එහෙම නැත්තම් Anaconda ඒ වගේ IDEs use කරන්න පුළුවන්. ඉතින් මම use කරන්නේ PyScript කියන එක. ඉතින් මේ විදිහට මේකිනුත් අර මම කියපු Python එකේ දෙන එකකිනුත් run කරලා බලන්න පුළුවන්. හැබැයි ඊට වඩා අර එකේ ගොඩක් advanced දේවල් හදන්න පුළුවන්. GUI හදන්න, ඒ නැත්නම් graphical user interface හදන්න ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒ PyScript කියන software එක මෙන්න මේ වගේ. ඒක internet free download කරගන්න පුළුවන්. Windows 7 වල ඕනම OS එකකට මේක වැඩ. PyCharm නම් Windows 10 වලට තමයි වැඩ කරන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳලා මේවා ගැන හරියටම මේවා මුල්ලේ ඉඳලා හරියට කරන්නේ කොහොමද කියලා හරියටම ඉගෙන ගමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් ස්තුතියි. ඉතින් ඔයාලට මගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් මගේ මේ වීඩියෝ එකට යටින් like comment section එකක් තියෙනවා comment කරන්න. එතකොට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් comment කරන්න. එතකොට මොන හරි මගේ වීඩියෝස් හොඳයි නම් මාව subscribe කරන්න. මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් bell icon එක like කරන්න.